ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගතිගුණ මේ වගේද කියලා. කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වෙච්ච නිසා මේෂෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියෙන් යුක්ත අය වෙනවයි කියලා පෙන්눔 කරනවා. මේ අයට උවමනා දේ උවමනා වෙලාවට උවමනා කරන කෙනෙක්. මේ ලග්නයෙන් බිහි වෙන්න ඉතින් ඒක කෙසේ හෝ ලබා ගන්න සටන් කරනවා. Tamanගේ පුද්ගලික ආශාවන් සැප පහසුකම් අනුන් වෙනුවෙන් නම් කැප කරන්න සතුටු වෙන්නේ නෑ මේෂ ලග්න හිමි අය. ඉතින් තමාට උවමනා කරන දේ තමාට ඕනෑම වෙනවයි කියන අවශ්‍යතාවය වැඩි. ඉතින් කීර්ති ප්‍රශංසා ලබන්න තියෙන කැමැත්ත නිසා පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් නිසා ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය නිසැකවම හිමි වෙනවා මේ මේෂ ලග්නයෙන් උපන්න අයට. ඉතින් ක්‍රියාවෙහිම හරි සූරයි හරිම කඩිසරයි. පුරුෂයෙකු නම් මේෂ ලග්නයෙන් ඉපදිලා ඉන්නේ තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටහත් පහත් වෙන්න නම් කැමති නැහැ මේෂ ලග්නයෙන් ඉපදිලා තියෙන අය. ඉතින් සහකාරයට ඉතාමත් භක්තිවන්තයි. දිනන ලද ඉඳුරන් නැති කෙලෙහි ගුණ සලකන අය තමයි මේ මේෂ ලග්නයෙන් ඉතින් බිහි වෙන්නේ. බඩගිනි ඉස්සලන්න අමාරුයි. නිතර ටික යම් කිසි කෑමක් ඕනෑ කරනවා මේෂ ලග්නයේ උපන් අයට. ඉතින් නිතරම ආඩම්බර ගතියෙන් සිටිනවා. මේෂ ලග්නයෙන් උපන් අය වාද විවාද වලට නම් වඩා යෝග්‍ය නෑ. මොකද විවාදයේදී තමාට ජය ගන්න බැරි වුණොත් සණ්ඩුවක් මතු කරගෙන හරි ඒකෙන් හරි ජය ගන්න හිතනවා මේ මේෂ ලග්නයෙන් උපන් අය. ඉතින් එහෙත් යම් කිසි දෙයක් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තියෙනවා මේෂ ලග්නෙන් උපන් අයට. ඉතින් සටනට කිසිම පැකිලීමක් නැහැ, කිසි බයක් නැහැ, සුළු දේවල් වලට කැමති නැහැ. විශාල ව්‍යාපාර කටයුතු වලට නම් ඉතාමත් යෝග්‍යයි මේෂ ලග්නෙන් උපන් අය. ඉතින් උසස් සිතුවිලි තියෙනවා. හදිසියේ කරුණු වෙනස් කරන ස්වභාවයක් පෙන්නනවා. නමුත් යමක් ස්ථීරව කරගෙන යන්න ඕනි කියලා හිතුනොත් ඒක ඒ ලෙසම සිදු කරන්න හරිම දක්ෂයි මේෂ ලග්නයෙන් උපන් අය. ඉතින් ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදිලා ඉන්නවා. ඉතින් රාශි චක්‍රය පටන් ගන්නේම මේෂ රාශියෙන් නිසා මෙය වඩා බලවත්ම රාශියක් කියලා පෙන්눔 කරනවා. ඉතින් මකර හා කටක දෙකට මැදි වී සිටින නිසා යුක්ති සහගත වෙනවයි කියලා පෙන්눔 කරනවා. ඉතින් දුර්වලකම් හැටියට පේන්නේ නොයිවසිලි ගතිය හා සමාදානයට තරම් ගරු නොකරන ගතියත් සුළු දේට කැමති නැති ගතියත් තමයි. ඉතින් රෝග වශයෙන් උෂ්ණ දැවිලි රෝග, මොළයේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි කලාන්ත වීම, නින්ද නොයෑමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝග වෙනවා මේෂ ලග්නයෙන් උපන් ඔබට. ඉතින් මේෂ ලග්නයේ හිමි ඔබගේ චරිත ස්වභාවය තමයි අපි අද කතා කරේ. ඉතින් වඩාත් විශ්වාසවන්ත ජ්‍යොතිෂ සේවාවක් සරණ ජ්‍යොතිෂ සේවයෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ WhatsApp අංකය මම මෙතන මේ ඇතුළත් කරනවා. ඉතින් ඔයාලට Tamanට පහසු වෙලාවක ජ්‍යොතිෂ සේවාවන් ලබා ගන්න පුළුවන්. ඉතින් අමතන්න සරණ ජ්‍යොතිෂ සේවයට එක් වෙලා ඉන්න සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් සමග ඉතින් ඉදිරියට මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙන මම අතට සමුගන්නවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු.